අපි කවුරුත් අහලා තියෙනවා රංගුත්තර නිකාය කියනවා රටක රජා ධර්මිෂ්ඨ නම් ඒ රට සෞභාග්‍ය වෙනවා. මේ කතාව ගොඩක් වෙලාවට අපේ රටේ විපක්ෂය පාවිච්චි කරපු කතාවක් අදහසක්. ඒ වගේම ඒ විපක්ෂයේ මේ කතාව වැඩිපුරම කිව්වේ කවුද කියලා අද රටේ බහුතර මහ ජනතාවට මතක් වෙනවා ඇති අද රටට වෙලා තියෙන දේ දැක්කහම. නොසිතන විදිහේ ස්වාභාවික උපද්‍රව එකක් පස්සේ තව එකක්. එකක් පස්සේ තව එකක්. ඊළඟට අමනෝච්න තීන්දුව తీරන නිසා ආර්ථිකය පසුබහිනවා. ප්‍රායෝගික නොවන පුහු වැඩ නිසා රටේ ජන ජීවිතය අඩාල වෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් ඇති වුණාම රටකට සෞභාග්‍යයක් තිබෙයිද? දැන් අපිට මේ චෝදනාව එල්ල කරන්න සිද්ධ වෙනවා මේ රජයට සහ රටේ ජනාධිපතිට. ඔවුන් පත්තුණු විගස 2024 නොවැම්බර් මාසයේ පටන් ගත්තේ ලොකු වැස්සකින්. ඊට පස්සේ නියඟය. ඊළඟට වසරකට පස්සේ මහා විනාශයක් වුණු දිත්වා ව්‍යස්නය. දැන් අපි දැක්කා ඊයේ මහනුවර ප්‍රදේශයේ කොත්මලේ ප්‍රදේශයේ සිදු වුණු ඒ තැතිගැන්ම. ගම්පල නගරයේ අපේ සංවිධායකතුමා අසේල අමරසේන මැතිතුමා මට කිව්වා. ඉරුක වීරරත්න මැතිතුමා මට කිව්වා අපේ නගරාධිපතිතුමා මිනිස්සු තැතිගෙන තියෙන්නේ. අවුරුදු 70 ගානකට මේ විදිහේ ව්‍යසනයක් වෙලා නැහැ. හැබැයි ආණ්ඩුවට අඩුම තරමේ දිත්වා වලින් පස්සෙවත් මෙහෙම තත්වයක් ආවොත් මුණ දෙන්නේ කොහොමද කියන එකට කිසිම කළමනාකරණයක් කිසිම සැලසුමක් කිසිම විදිහේ සැලස්මක් නැහැ. අඩුම තරමේ මේ වගේ තත්වයක් ඇති වුණාම ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ ඒ වගේ ප්‍රධාන වාණිජ නගරවලට යම් විදිහකට බෝට්ටු සේවාවක් හරි සපයලා තියන්න. කරන්න බැරි නේ නගර සභාවට පුළුවන් බෝට්ටුවක් ලබා දෙන්න. එහෙමවත් මෙයාලට වැඩ බෑ. බංකුව අරන් එන්න කිව්වනේ අපිට දැන් බංකු නෙමෙයි අපි ඔහෙලව අරන් ඇවි ඔහෙලට වෙනම ලෙක්චර්ස් දෙන්නම් රට කරන විදිහ ගැන. දැන් ඔය මහවැලි ගඟේ ගත්තොත් එහෙම නුවර ප්‍රදේශයේ ඉන්න හැමෝම දන්නවා වැලි කඳු ගොඩ ගැහුණ සෑහෙන්න. රොන්මඩ පිරුණ සෑහෙන්න. ඒවට කිසිම දෙයක් මේ උදවිය කරේ නැහැ. බන කිය බොරු කිය යකාපාලම හෙට හදනවා අද හදනවා. දුම්රිය සේවයේ හෙට එනවා අද එනවා කිය පච ගගහ රටේ ආර්ථිකයත් වැඩෙන්න දුන්නා ජන ජීවිතයත් වැටෙන්න දුන්නා. ඊයේ ගම්පල නාවලපිටිය ගෙලියොය විශේෂයෙන් ගම්පල වගේ නගර ගෙලියොය වගේ නගරවල ඉතා විශාල වාණිජ්‍ය ප්‍රවාහයක් තියෙනවා. ඒ මිනිස්සු අසරණ තත්ත්වයකටපත් උනේ. මහවැලි ව්‍යාපාරයට කලින් ඒ විදිය වතුර කන්දරාවක් ආවේ අපේ අම්මලා කියනවා වැඩිහිටියෝ කියනවා 1970 ගණන් වල. ඊට පස්සේ මෙහෙම වතුර කන්දරාවක් ආවේ නැහැ. අපි දැක්ක දිත්ව වෙලාවෙත් හැසිරුණු ආකාරය. අර අයින් වෙලා ගියපු අතුල කරුණානායක මැතිතුමාගෙන් ඇහුවනම් ඔහු කියයි කොහොමද මේ මිනිස්සු හැසිරුනේ කියලා. ඊයේ අපේ වෙලාවට මේ ජනතාවගේ වෙලාවට ස්වභාව ධර්මයේ එතරම් නපුරුන්නේ නැහැ. ඒ නිසා මේ රජයට කියන්න තිබෙන්නේ සෝබාදහමටයි අවුරුදු 76කට සාප කරයි එක එක්කෙනාට ඇඟිල්ල දික් කර නෙවෙයි සෝබාදහමෙන් හරි ප්‍රශ්නයක් ව්‍යසනයක් වුණොත් ජනතාව බේරගන්න රජය සූදානමින් සිටිය යුතුයි. අපි දකින්නේ එහෙම සූදානමක් නැහැ. අඩුම තරමේ මේවා පිළිබඳ පූර්ව දැනීම් මීට වඩා කරන්න ආණ්ඩුව බැඳලා ඉන්නවා කියන කාරණේ මම කියනවා. ඉතින් මම ඒකයි කියන්නේ මේ අර රජා ධර්මිෂ්ඨ නම් රට සෞභාග්‍ය වෙනවා කියන කතන්දරේ දැන් අපි මාතෘකාවකට ගන්න ඕනේ. අධර්මිෂ්ඨ වෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා.